සුගුන්ගේ ටෙලිනාට්‍ය ඇතුලේ මම ගොඩක් වෙලාවට දකිනවා සමාජ ප්‍රශ්න කතා කරනවා. විශේෂයෙන් තප්පරයක් දෙන්න වගේ ටෙලිනාට්‍යයක් ඇතුලේ ලොකු සමාජ ප්‍රශ්නයක් කතා කරනවා. ඔයාට ඒ ගැන කියන්න තප්පරයක් දෙන්න පුළුවන්. මට ඒකට තප්පරයකින් නම් කියා ගන්න අමාරු වෙනවා. මම පුළුවන් තරම් ඉක්මනට කියන්න. මට රසික සුරු විරාරච්චි කියන වගේ නාදිමත් කාලෙකින් ඉන්න මිත්‍රේ. එයා මේ කිව්වේ මම ළඟ මෙහෙම ප්ලොට් එකක් තියෙනවා. මේ දේශපාලනය සහ ඒ කියන්නේ දැන් අපි ඕන තරම් දකිනවා. දැන් මගේ පොලිසිය මිතුරු පවා ඉන්නවා. කියන්නේ එහෙම හරි නිවැරදිව නීතිය කරන මගේ මිතුරන් ඉන්නවා. හැබැයි සමහර වෙලාවට එංගලෝට ඒක කරගෙන යන්න බැරි වෙනවා. මොකද එයා හිතන්නේ SA කෙනෙක් කියලා අපි තුමා IP කෙනෙක් කියලා හිතමු. හැබැයි DAG කෙනෙක්ගෙන් කෝල් එකක් ආපු ගමන් එයාට එතනින් එහාට කරගන්න දෙයක් නැහැ. අඩුම ගානේ OIC කතා ඇලුවොත් ඔන්න මිනිහා නිදහස් කරනවා කිව්වොත් ඒක මොකද ඒ යතකොට ඒ වැරද්ද කරපු කෙනා යන්නේත් අර මිනිස්සයා දිග නිකන් අර මේ හරි නිලධාරියා දිහා හරිම නිකන් අවඥා සාගතව බලලා ඇද්දුම්බට වගේ කෑල්ලකින්නේ. ඔව්. ඉතින් ඔය වගේ ප්‍රශ්නත් එක්ක කිව්වා නෑ අපි එක කැරක්ටර් එකක් හරි හදමුද මේ ඒ කියන්නේ එහෙම නැති මිනිස්සුත් ඉන්නවා කියලා. ඇත්තටම එහෙම මිනිස්සු ඉන්නවා අපිට හම්බෙලා තියෙනවා. එහෙම එකකට තමයි අපි තරින්දිව කරන පූජනීය කෙනා කියන කැරක්ටර් එක හදාගෙන. ඒ කියන්නේ දේශපාලඥයෝ විසින් සල්ලි හම්බ කරන විදිය ගැන. සමහරට මමත් ඔය දේශපාලනයට සම්බන්ධ වැඩ කරපු අවුරුදු 8ක් විතර තිබුණා. මම එතකොට දැකලා තියෙනවා කළුවර ලී රට යවා ගන්න ක්‍රමයක් නැතුව කළුවර ලී කැටයම කපලා රට යනවා. එතකොට කැටයම නිකන් අඟල් බාගෙන තිබ්බේ අඟල් බාගේ එහෙ ගිහලා අයින් කරාම කළුවර ලී රට ගිහිල්ලා. සමහරට කැටයමත් වෙනම ගානකටත් විකරනවා. මොනවාද ප්‍රවාහන අමාත්‍යාංශයේ තියෙන යකඩ ටොන් ගණන් එළියට යන විදිය මම දැකලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ මේ අපේ රටේ දේශපාලඥය කියන කෙනා හරියම නිර්මාණශීලී හොරකම් කරනවා. අල්ලන්න තියා හිතන්නවත් බැරි වෙන විදියට හොරකම් කරනවා කියන එක කියන්නේ ඒක කියන්නේ මං හිත සහජ දක්ෂතාවයක් ඉන්න ඕනේ දේශපාලනේ එනකොටම තියෙන සුදුසුකමක් විදියට සහ එහෙම හොරකම් කරන්නේ නැති හරි අවංක මිනිස්සු දේශපාලනයේ මට හම්බෙලා තිනවා. ඒ මිනිස්සු දෙවෙනි ඡන්දයෙන් පරාද වෙලා ගෙදර යනවා. මොකද ඒගොල්ලෝ මේ සිස්ටම් එකේ සොය වෙන්නත් බෑ. ඒගොල්ලෝට මිනිස්සු ඡන්ද දෙන්න කැමතිත් නෑ. ඒ කියන්නේ මේ සිස්ටම් එකට හරියන්නම ක්‍රියේටිව් විදියට හොරකම් හොරකම් කරන කට්ටිය තමයි. ඉතින් ඒක දැන් අපි දැන් ඒක වාරම වැඩක් කියන්නේ දැන් හිතන්නකෝ අපි දැන් මේ ආණ්ඩුව හරි නෑ කියලා ඊළඟට තව ආණ්ඩුවක් ගේනවා කියලා. ඒතර ඒ ආණ්ඩුව හරි නෑ කියලා ඊළඟ ආණ්ඩුවක අලුතෙන් ආණ්ඩුවක් කියන්නේ නෑනේ. දැන් තුනක් නම් ඒක ඔතනම තමයි එන්නේ. මේ වෙලාවේ හොඳ නැති එක්කෙනා මාස 4ක් යනකොට මරු වෙනවා. ඊට පස්සේ ආය අපි යාට කඩේ යනවා. ඊට පස්සේ එයා ගෙනාලා එයා හරි නෑ කියලා අනිත් එකන කඩේ යනවා. ඉතින් ඒ වගේ දැන් මේ කඩේ යාම සහ ඒ දේශපාලනය ඇතුලේ තියෙන අංග විකලතාවය ගැන කතා කරන්න තමයි කප්පර දෙන්න කියන නිර්මාණය කරේ.